අපි software develop කරනකොට ගොඩක් වෙලාවට AI tool use කරනවානේ. ඉතින් ගොඩක් වෙලාවට students ලා beginners ලා කරන වැරද්දක් තමයි product එක develop කරගන්න නැත්නම් එයාලගේ project එක develop කරන්න AI tool use කරනවා. ඉතින් ඒ use කරන්නේ ගොඩක් වෙලාවට coding standards නැත්නම් coding වල basic skill ටික දන්නේ නැතුව. එහෙම basic skill ටික අපිට කියන්නේ coding standard ටික දන්නේ නැතුව අපි ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකක් අපි කරාම වෙන්නේ අපි ජෙනරේට් කරන කෝඩ් ටික එහෙම අරන් දානවා. ඒතකොට හිතන්නකෝ බග් එකක් ආවා කියලා. මේ බග් එක අපිට ෆික්ස් කරගන්න ගොඩක් අමාරු වෙනවා. ඉතින් අත් සමග දවස් ගාණක් යනවා. මොකද අපි දන්නේ නැහැ මෙතන කොතනින් දෙන්නේ මේ බග් එක කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි හැම එකම ෆයිල් එකම චෙක් කරන්න යනවා බග් එක හොයන්න ගොඩක් ටයිම් එකක් නැති. ඒ නිසායි අනිවාර්යයෙන්ම ඔයාලා මේ software industry එකට එනවනම් basic skills ටික හදාගන්න. ඊට පස්සේ අතරම ඔයාලට AI tool use කරන්න පුළුවන්. දැන් කොහොමත් අපිට අපේ efficiency වැඩි කරන්න AI tool use කරන්න වෙනවා software industry එකේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා basic skill ටික හදාගන්න, coding standard ටික දැනගෙන මේ AI tool ටික use කරන්න පුළුවන්. මේ basic skill ටික හදාගෙන ඔයාලට ඇතිතරම් මේ AI tool use කරලා ඔයාලගේ product එක project එක කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඔයාලගේ skill එක develop කරගන්න AI tool use කරන්න පුළුවන්. Google එකේ එතකොට YouTube එක අතරම් තියෙනවා ඔයාලගේ coding skill ටික develop කරගෙන ඒක coding standard ටික ඉගෙන ගන්න. ඉතින් මේ ටික අනුගමනය කරලා ඔයාලට හොඳ software engineer කෙනෙක් වෙන්න පුළුවන් AI විතරක්ම use නොකර. එහෙනම් අතට ජය වේවා.